හායි ළමයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නවා නේද? රසම රස චිකන් ස්ටෙක් එකක් හදමුද? මෙතන එක්කෙනෙක්ට අවශ්‍ය ප්‍රමාණය අරගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේක අඩු වැඩි කරගෙන හදාගන්න පුළුවන්. ඉතින් අපිට මුලින්ම ඕනේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු මේස හැන්දක්, රම්ප කරපිංචා, ලොකු ලුණු ගෙඩියක් සුද්ද කරලා රවුම් පෙති කපාගෙන ඊළඟට එනසල් ඇට දෙකක්, කුරුඳු කෑල්ලක්, කරාබු නැටි දෙකක්. අනිත් දේ තමයි අපිට අවශ්‍යම ප්‍රධානම අමුද්‍රව්‍ය චිකන්. මෙතන මං එක්කෙනෙක්ට හදන නිසා චිකන් තරමක ලොකු කෑලි දෙකක් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට මාළු මිරිස් කඩලක් අරගෙන මේ විදිහට කපාගෙන ලොකු ඉදුණු රතු තක්කාලි ගෙඩියක් ලොකු රවුම් පෙති කපා ගන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි ඒ වයින් ඕනේ. ඊළඟට අපිට ඕනේ ගම්මිරිස් කුඩු මේස හැන්දක්, 3-5 කුඩු මේස හැන්දි එකමාරක්, විනාකිරි මේස හැන්දි දෙකක්, කහ කුඩු ටිකක්, පොල් තෙල් මේස හැන්දි දෙකක්. ඉතින් මුලින්ම ඇතිලියක් ලිපේ තියලා රත් වෙන්න. ඇතිලිය රත් වෙනකොට ඒකට අපි මුලින්ම එකතු කරගන්නවා තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික. ඒක ඊට පස්සේ හිමීට ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඊළඟට රම්ප කෑලි ටික එකතු කරගන්න ඕනේ. මේක මාරම රහයි. මං ඉතින් එකයි බතුයි කන්නේ කියලා ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවනේ වැඩියෙන් මාස. ඉතින් ඒ වගේ ආසායට මේක හදාගෙන රහට කන්න පුළුවන්. ඊළඟට එනසාල්, කුරුඳු, කරාබු නැටි අන්න ඒ ටික එකතු කරගෙන කලින් විදිහටම චුට්ටක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි එකතු කරගන්නවා තෙලට චිකන් කෑලි දෙක. මේක ඔයාලට හදන ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතන හරියටම තිබ්බේ ග්‍රෑම් 175ක් 200ත් අතර ගාණක්. ඉතින් මේ මට විතරක්නේ. මං ඉතින් ඔය ඔක්කොම කනවා. ඊළඟට කහ කුඩු ටික එකතු කරගන්න ඕනේ. චිකන් උයලා කනටත් වැඩිය මෙහෙම හැදුවම මාරම රහයි. ඊට පස්සේ 3-5 කුඩු ගම්මිරිස් කුඩු, විනාකිරි ඔය ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න කලින් අපි එකතු කරගන්න ඕනේ වතුර කෝප්පයක්. වතුර අඬු කෝප්ප එකක්. ඊට පස්සේ රස අනුව ලුණු. මේකත් එකතු කරලා චිකන් ටික හොඳට හැන්දෙන් කලවම් කරගෙන පියනකින් වහලා හොඳට මේ වතුර ටික උතුරන ගමන් චිකන් ටික තැම්බෙන්න තියන්න ඕනේ. මේක මාරම රහයි. මේ චිකන් ස්ටෙක් එක එක්කෙනා එක එක විදිහට හදනවා. මං සමහර වෙලාවට මේකට අල එකතු කරගන්නවා. එතකොටත් රහයි. හැබැයි මං අද හදන්නේ අල නැතුව. දැන් ඔන්න අපේ චිකන් ස්ටෙක් එක හොඳට උතුරගෙන එන්නේ. පේනවා නේද? මාරම රස පාටයි නෙමෙයි ළමයි, මේක මාරම රහයි. අනිවාර්යෙන් ඔයාලා දවසක හදලා බලන්න. මේකත් එක්ක පාන් කන්න පුළුවන්, බත් කන්න පුළුවන්. එතකොට ඔය බයිට් එකට වගේ ඒකටත් හොඳයි. හොඳේ බයිට් එකට හදනවා නම් මේකට අල ටිකක් බෙදලා දාලා එකතු කරගන්න ඕනේ. හරි. දැන් අපේ චිකන් ස්ටෙක් එකේ වතුර ටික ගානට හිඳීගෙන හොදියක හොඳ උකු ගතියක් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ගානට එනකම්ම අඩු ගින්දරේ තියාගන්න ඕනේ. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. එතකොට හොදි ටික ඉක්මනින් හිඳෙනවා. චිකන් එක තැම්බෙනවා, මදි වෙනවා. ඒ නිසා අඩු ගින්දරේ ගානට හොදියක හොඳට උකු වෙනකම් මෙන්න මේ විදිහට උතුරවලා උයා ගන්න ඕනේ. දැන් හොදියක ගානට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි එකතු කරගන්න මොනවද කියලා බලමු. ඊළඟට අපි මේකට එකතු කරගන්න කරපිංචා ටික. ඔයාලට මේ කරපිංචා ටික කපලා දාන්නත් පුළුවන්. මේ විදිහට කොළ විදිහට දැම්මම රහයි. හොඳේ. ඊට පස්සේ කපාගත්ත මාළු මිරිස්, තක්කාලි, ලොකු ලුණු පෙති ටික පොඩ්ඩක් වෙන් කරලා එකතු කරගන්න ඕනේ. ලුණු ගොඩාක් අමුයෙන් ඕනේ නම් අන්තිමටම ලුණු ටික එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක මේ අපි අනිත් තෙලවලු ඒ කියන්නේ තක්කාලි, මාළු මිරිස් එකතු කරලා විනාඩියක් දෙකක් අපි මේක ලිපේ තියාගන්නවනේ. ලුණු අමුයෙන් ඕනේ නම් ලිප ඕෆ් කරලා ඊට පස්සේ ලුණු ටික එකතු කරගන්න පුළුවන්. දැන් අපි එකතු කරගත්ත මාළු මිරිස්, ලුණු, තක්කාලි ටික දාලා ඒවැයි හොදි තැවෙරෙන විදිහට හොඳට විනාඩියක් දෙකක් කලවම් කරගන්න ඕනේ. තාමත් ලිප අඩු ගින්දරේ තියලා තියෙන්නේ. මේ හොඳට මතක තියාගන්න ලුණු මාළු මිරිස් එකතු කරගත්තම ලිප හොඳටම අඩු කරලා තියාගන්න. එතකොට තමයි ඒවැයි පාට අව පැහැවෙන්නේ නැතුව ලස්සන්ට ස්ටෙක් එක එන්නේ. දැන් ගානට ඇවිල්ලා තියෙන්නේ හොදි හොඳ උකු වෙලා. එතකොට ලුණු, මාළු මිරිස්, තක්කාලි වල දැවටිලා, තක්කාලි චුට්ටක් ලාවට තැම්බිලා හොඳට හොදි වලින් ඒක මාරම රහයි කියන්නේ ළමයි. මම දැන් මේ වොයිස් කරනකොටත් මට චුට්ටක් නිකන් කෙලගිලිනවා වගේ. ඉතින් අනිවාර්යෙන් දවසක මේක හදලා බලන්න.
හොඳට ලුණු ටික එහෙම ඔයාලට අවශ්‍ය විදියට හොදින් දීලා තැම්බුණයින් පස්සේ ලිප ඕෆ් කරලා මෙන්න මේ විදිහට බලන්න අනේ. බලන්න නෙමෙයි කන්න. මාරම රහයි අනිවාර්යෙන් මතක තියාගන්න. මේකේ ග්‍රේවි එක චුට්ටක් අපි තියාගන්න ඕනේ. එතකොට තමයි මේක ගොඩක්ම රහ බත් එක්ක කනකොට. එහෙනම් හදලා බලලා මටත් කියන්න. අනිවාර්යෙන් මගේ YouTube channel එකත් subscribe කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගේ. ඉතින් හැමදාම සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.